මා දන්නා තැනින් තැන ජාතිවාදී පොඩි ගුලි කැරකෙනවා. පූජා භූමිය කේන්ද්‍ර කරගෙන ගැටුම් පවතිනවා. පොයට සිල් ගන්න ශ්‍රීමා බෝධින් වහන්සේ පහු කරලා යාපනයට එනවා. එතන සීලය නෙවෙයි අපි හාමුදුරුවෝ එතන තියෙන වෛරය. නැත්තම් පන්සල් පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පහු කරලා යාපනයක තැනකට එනවා සිල් ගන්න. සීලය වෙනුවෙන් නෙවෙයි වෛරය වෙනුවෙන්. අනුර කුමාර දිසානායක මහතාට පැමිණි සිටි ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. ඊට ආණ්ඩුවේ මැති ඇමතිවරු ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී මද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැටලීම් කළ පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාග ලබා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ උතුරු පළාතේ සාර්ථක වැටලීම් සඳහා අප මේ මොහොතේදී ගරු ජනාධිපතිතුමාගේ සුරතෙන් පිළින ප්‍රදානය කරනු ලබනවා. විශේෂ කාර්යාංශ නිලධාරීන්ට තොරතුරුකට අනුව සිදු කළ ලද වැටලීමකින් අපිට රටක් හැටියට විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. ඒත් අද මේ සියලු අපේක්ෂාවන් සහ බලාපොරොත්තු එක් අභියෝගයක් හමුවේ යථාර්ථයක් බවට පත්වීමේ අනතුරකට අපි මුහුණ දී තිබෙනවා. ඒ අනතුර තමයි මේ විස මද්‍රව්‍ය අනතුර. මේ මද්‍රව්‍ය විසින් උපයා ගන්නා මහා අධික ධනය, ඒ ධනයේ බලය විසින් අපේ රාජ්‍ය යාන්ත්‍රණයට අතපොවලා තිබෙනවා. අපි ඒක දන්නවා. බන්ධනාගාරය ඇතුලේ අත්අඩංගුවට පත්වන මේ ව්‍යාපාරය කරමින් ඉන්නවා. ඉතාමත් කාර්යක්ෂම සේවයක් අපේ පොලිසිය කරන ගමන් කීප දෙනෙක් මේ ව්‍යාපාරයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ වැදගත් තැන්වල මේ උවදුරට ගොදුරු වෙච්ච නිලධාරීන් අපි හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මේ ව්‍යාපාරයේ වර්ධනය වුණේ කෙසේද? ප්‍රධාන වශයෙන් දේශපාලන රැකවරණය මේ කුඩු ව්‍යාපාරයන් තිබුණා. සමහර පළාත්වල දේශපාලකයන් ඒ කුඩු ලේබල් වලින් හඳුන්වන්න පටන් ගත්තා. අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. නැවත අපේ රටේ කුඩු ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවරණ නොලැබෙන ආණ්ඩුවක් මේ රටේ ජනතාව ගොඩනගලා තිබෙනවා. සමහර වෙලාවට මේ මැඩපවත්වන තියෙන ආයතනවල ප්‍රධානීන් මේ ඇත්තක එකට ගනුදෙනු කර බව එළිදරව් වෙලා තිබෙනවා. අත්අඩංගුවට ගන්න කෙනා නිදාස් කරන තැනට සාක්ෂි ගොනු කරලා තිබෙනවා. නීතිය ඉටු කරන තිබෙන ආයතන ඒ ඉහළම පුටු මෙහි ආධිපත්‍යයට යටත් කරගෙන තිබෙනවා. ඒවද වාර්තා වෙනවා. ඒ නිසා රජයක් කෙරෙහි තියෙන වගකීම මොකද්ද? මේ ව්‍යසනයේ පරාජයට පත් කළ යුතුයි. ඒ කිසිසේත්ම ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවට මා ඔබට සහතික කරනවා. මා ඔබෙන් එකක් අහනවා. මේ ව්‍යසනයේ පරාජයට පත් කළ යුතුද නැද්ද? ඕම්. පරාජයට පත් කළ යුතුයි. යලි මේ රට කිසිසේත්ම ජාතිවාදී ගැටුමකට නොයම ජාතික සමගිය මත සහෝදරත්වයෙන් ලෙන්ගතුකමෙන් ගොඩනැගෙන ජාතියක් අපි හදන්න ඕන. ඒ නිසා කිසිදු තැනක කිසිදු වර්ග ජාතිවාදයකට යලි නැගිටීමට ඉඩ දෙන්නේ නැහැ. මා දන්නා තැනින් තැන ජාතිවාදී පොඩි ගුලි කැරකෙනවා. පූජා භූමිය කේන්ද්‍ර කරගෙන ගැටුම් පවතිනවා. පොයට සිල් ගන්න ශ්‍රීමා බෝධින් වහන්සේ පහු කරලා යාපනයට එනවා. එතන සීලය නෙවෙයි අපි හාමුදුරුවෝ එතන තියෙන වෛරය. නැත්තම් පන්සල් පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පහු කරලා යාපනයක තැනකට එනවා සිල් ගන්න. සීලය වෙනුවෙන් නෙවෙයි වෛරය වෙනුවෙන්. ඒ වගේම සෑම පොයකටම ඉල්ලේ පන්සල ගාව වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නෙවෙයි ජාතිවාදී වෙනුවෙන්. මා අපේ බුද්ධ්‍යංශ වලට කිව්වා හොයලා බලන්න කියලා. ඒ හැම පොයටම ඇවිල්ලා එතන කෑ ගහන අය කාගේ හරි ඉඩමක් එතන තියෙනවද කියලා. ඒ නිසා බලය අහිමි වෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා තැන්වල යලි ජාතිවාදී ඔසවන්න උත්සාහ කරනවා. ඒ කිසිදු ජාතිවාදී ප්‍රවණතාවයකට යලි අපේ රටේ හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මා දන්නා මෙතන ඉන්න උතුරේ ජනතාව විශාල ප්‍රමාණයක් පළමු වතාවට වෙන්න පුළුවන් මා දකින්නේ. හැබැයි අපි විශ්වාස කරලා තිබෙනවා. අපි ආදරයෙන් වැළඳගෙන තිබෙනවා. මම ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය කිසිසේත්ම බිඳවටන්නේ නැති බව මම ඔබට සහතික කරනවා. ඉස්සර උතුර කොහොමද? හැමදාම ආණ්ඩුවට එරෙහි. මොකද්ද යාපනයේ තිබුණු මතය? දකුණේ තියෙනවා සිංහල ආණ්ඩුවක්, උතුරේ අපිට දෙමළ ආණ්ඩුවක් ඕන කියලා කිව්වා. දකුණේ තිබුණු ආණ්ඩුව උතුර ජනතාවට දැනුනේ නැහැ තමන්ගේ ආණ්ඩුවක් කියලා. හැබැයි මම ඔබට එකක් කියන්නම්. දකුණේ තිබුණු ආණ්ඩුව දකුණේ ජනතාවට දැනුනේ නැහැ තමන්ගේ ආණ්ඩුවක් කියලා. සීමිත පෞල් කීපයක වමනා වෙනුවෙන් හදපු ආණ්ඩුව. තමන්ගේ මිතුරන් වෙනුවෙන් හදපු ආණ්ඩුව. තමන්ගේ ඥාතීන් වෙනුවෙන් හදපු ආණ්ඩුව. ඒක තමයි ලංකා ඉතිහාසය හැදුණු ආණ්ඩුව. ඔබ ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හැදලා තිබෙනවා. අද යාපනයේ ජීවත් වෙන ඔබ විශ්වාස කරන්නේ ඔබේ ආණ්ඩුවක් කියලා. දකුණේ ජනතාවත් එහෙමයි.